WhatsApp හරහා ඔයාට වැරදීමකින් ඉලක්කම් 6ක කෝඩ් එකක් එවලා තියෙන බව සඳහන් කරමින් සමහර විට ඔයාට මේ වෙනකොටත් මැසේජ් එකක් ඇවිල්ලා ඇති. ඔයාගේ යාළුවෙක්ගෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දන්නේ නැති නම්බර් එකකින් මෙන්න මේ වගේ ඔයාගේ කෝඩ් එක ඉල්ලලා මැසේජ් එකක් ආවොත් ඒකට ප්‍රතිචාර දක්වන්න එපා කියලා මේ වෙනකොටත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් දැනුම් දීලා තියෙනවා කියලා ඔයාලා දන්නවා ඇති. මේක හරහා ඔයාගේ WhatsApp එක හැක් වෙන්න පුළුවන්ද? ඒ වගේම මේකෙන් ආරක්ෂා වෙන්න two factor authentication enable කරගන්න කියලාත් මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. අද කොහොමද අපි මේ two factor authentication enable කරගන්නේ? හැමෝගෙම WhatsApp ආරක්ෂා කරගන්න. ඒ වගේම ඔයාලා දන්නවා WhatsApp ලා ඒගොල්ලන්ගේ privacy policy එක update කරලා අපිට agree වෙන්න කිව්වා. මේකට අපි agree උනේ නැත්තම් ඔයාගේ WhatsApp එකට මොකද වෙන්නේ? අද අපි මෙන්න මේ කරුණු තුන ගැන තමයි කතා කරන්න යන්නේ. පළවෙනි දේ තමයි ඔයාට ඔයාගේ යාළුවෙක් හෝ වෙනත් කෙනෙක් ඔයාගේ ෆෝන් නම්බර් එකට යොපු 6 digits කෝඩ් එක ඉල්ලනවා නම් ඒක දෙන්න එපා. මොකද ඒක ඔයාට විතරක් පොත්ගලිකව ලැබෙන දෙයක්. සමහර විට මේක ඉල්ලන යාළුවාගේ WhatsApp එකත් මේ වෙනකොට හැක් වෙලා තියෙන්න පුළුවන්. ඔන්න ඔය අවදානම ඔයා ගන්න එපා. ඒත් එක්කම ඔයාට සිද්ධ වෙනවා කවුරු හරි මේ කෝඩ් එක ඉල්ලගත්තත් ඔයාට ඔයාගේ account එක තවත් ආරක්ෂාකාරී කරගන්න නම් two factor authentication පහසුකමට මේක enable කරගන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් නම්බර් එකට විතරක් නෙමෙයි වෙනත් මොකක් හරි දාලත් ඔයාට මේක enable කරගන්න පුළුවන්. මුලින්ම ඔයාගේ WhatsApp account එකට යන්න. normal WhatsApp එකක් වෙන්න පුළුවන්, WhatsApp business එකක් වෙන්න පුළුවන්. ඒකේ settings වලට ගියාට පස්සේ මේකේ accounts වලට ගියාට පස්සේ ඔයාට පේනවා ඇති security වලට යටින් two step verification කියලා option එකක් තියෙනවා. ඔයාට සිද්ධ වෙනවා ඒකම දෙපාරක් මේ විදිහට type කරන්න. ඊළඟට පුළුවන් ෆෝන් නම්බර් එකට අමතරව ඔයාගේ නිතර පාවිච්චි කරන ගොඩක් ආරක්ෂාකාරී email එකක් මේකට දෙන්න. මතක තියාගන්න මේ email එකේ password එක ඔයාට මතක එකක් වෙන්න ඕනේ. ගොඩක් අය emails තියාගෙන ඉන්නේ නමට විතරයි. ඒගොල්ලෝ ඒවා පාවිච්චි කරන්නේ නැහැ. සමහර අයට log වෙන්නත් බෑ. ඉතින් එහෙම වෙන්න එපා. ඔයාගේ පාවිච්චි කරන email එකක්ම මෙතනට දෙන්න පුරුදු වෙන්න. ඊළඟට ඔයාට පේනවා ඇති two step verification එක මේ වෙලාවේ enable වුණා. ඒ වගේම ඔයාට ඕන වෙලාවක ඒක disable කරන්නත් ඒකේ pin එක change කරන්නත් ඔයාගේ email එක වෙනස් කරන්නත් අවස්ථාව දීලා තියෙනවා. ඊළඟට ඔයාගේ WhatsApp account එකට ඔයා මුලින්ම log වෙන අවස්ථාවේදී අර pin number එක ආයෙත් මේ විදිහට ඔයාට දෙන්න සිද්ධ වෙනවා. ඔන්න දැන් අපි WhatsApp එකේ two step verification එක on කරගෙන ඉවරයි. ඒ වගේම අවසාන ප්‍රශ්නේ තමයි ඔයා WhatsApp එකේ අලුතින්ම ආපු privacy policy වලට agree උනේ නැත්නම් මොකද්ද වෙන්නේ කියන එක. එහෙම වුණොත් WhatsApp ලා ආයෙත් සැරයක් ඔයාට මේ අලුත් privacy policy එකට message එකක් එවනවා. මේක ඔයා agree වෙනවද agree වෙන්නේ නැද්ද කියන එක. ඔයා agree උනේ නැත්නම් page 2 එක විදිහට WhatsApp ලා තීරණය කරලා තියෙනවා ඔයාට message read කරන්න, messages යවන්න හැකියාව disable කරලා දානවා. එතකොට ඔයාට WhatsApp හරහා message කරන්න බෑ. හැබැයි audio video calls ගන්න ලබා ගන්න පහසුකම තියෙනවා. ඊළඟට page 3 එක හැටියට WhatsApp ලා කරන්නේ ඔයාට notifications එවන එක නවත්තනවා. ඒ කියන්නේ message එකක් ආවත්, audio call එකක් ආවත්, video call එකක් ආවත් page 3 එකේදී ඔයාට තවදුරටත් notification එකක් එන්නේ නැහැ. අවසාන වශයෙන් WhatsApp ලා දින 120ක inactive කාලයකින් පස්සේ ඔයාගේ account එක delete කරලා දානවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එක බලලා නිකන් ඉන්න එපා. ඔයාගේ යාළුවෙකුට දැනගන්න අනිවාර්යයෙන් මේ වීඩියෝ එක share කරන්න. ඒ වගේම ඔයාට මොනවා හරි ගැටලු තියෙනවා නම් අපි පල්ලෙහා comment section එකේ සාකච්ඡා කරමු. මේ වගේ තවත් වීඩියෝස් බලන්න ඕනේ නම් පහළ දින රතු පාට subscribe button එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම notification bell icon එක click කරන්න. Instagram එකේ channels bro follow කරන්නත් අමතක කරන්න එපා. ඊගොව සිංහල geek show එකෙන්